Kalnavata Radio Vasantaya, the Vodcaster. අපේ ලස්සන ගීතයකට සවන් දීලා නැවතත් එකතු වෙලා ඉන්නවා දිනුවෙන් ගියාගේ දොරිතෝ වෙයි චාට් ෂෝ එකත් එක්ක ගියා වෙලාව මතක් කරමු නේද? පාර කියන සිරස එක්ක දැන් රැඳී සිටින වෙලාව 12:23යි. 12:23යි ඔන්න වෙලාවත් ගොඩක් ගිහිල්ලා ඉතින් හිතා ගන්න බෑනේ. ඉතින් ඔයාලා කැමති සින්දුවක් අපි දුන්නා. කමන්න අපේ අති චුටි වැඩි වෙන්න පුළුවන් ඒ වුණාට ඒව ගණන් ගන්න එපා. අපි උපරිම උත්සාහ කරනවා මේ වැඩේ හරියට කරන්න ගියා එහෙම නේද? ඔව් දිනෝ ඉතින් අපි ආයෙත් දුරකථනකින් මතක් කරමු 0.114යි 194යි 892 කියන අංකයට අපිට කතා කරලා ඔයාලගේ හිතේ තියෙන දේවල් රටත් එක්ක බෙදා ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඔව් අනිවාර්යෙන් මතක් කරගන්න අපේ දුරකථන අංකය නැවත 0.114යි 194යි 892 අපේ දුරකථන අංකයට සම්බන්ධ වෙනවා. ඉතින් ඔයාලා කැමති ලස්සන ගීතයක් වුණා අපෙන් ඉල්ලන්න අපි ඔයාලට දෙන්න සූදානම්ින් ඉන්නවා ගියා. ඉතින් මේ ගියා මොනවද නැත්නම් මේ දවස්වල අලුත් විස්තර. මේ දවස්වල අලුත් විස්තර ගොඩක් තියෙනවා. චිකා මතක් කරමුකෝ මොකද ඔය චිකා දැන් ඔයා ඇත්තට මේ හරි කෙලිදලින් ඉන්න කෙනෙක් නේ. ඔයා සාමාන්‍යයෙන් ඉන්න කෙනෙක් නේ. ගියා එහෙම නැත්නම් මොකද අලුත් විස්තර කියන්නේ චිකා විහිළු දේවල් නැද්ද? තියෙනවා ඔයාට කියන්න බෑ. ඒ මොකද? බෑ. අනේ ගියා එහෙම කරන්න එපා ගියා. මම තවත් එක දැන් මේ අපි දෙන්න වැඩසටහන කරනකොට එකතු වෙලානේ කරන්නේ. චිකා කියමුකෝ බලන්න. මට ඔයාට කියන්න බෑ. කියන්න හරි කමන්නේ ඉතින් බලෙන් ඕව ගන්න යන්නේ නෑ මම. කවන්නේ ඔයා මාව කොයි වෙලාවෙ යෝනි වෙයිනේ. ඒ වෙනකන් ඉතින් මමත් බලන් ඉන්නම්. කමන්නේ ගියාගේ කතාව ඕනේ අපිට. එහෙම නේද? අපිට ඕනේ අහන් ඉන්න ඔයාලට ඕනේ නෑ ගියාගේ කතා කියන්න නැත්තම්. මං පස්සේ කියන්න. පස්සේ බෑ ප්‍රෝග්‍රෑම් එක යන අතරතුර ඔය කියන්න ඕනේ. හරි පස්සේ කියන්න. අර මොකද ගෙම්බගේ කතාවක් කිව්වේ මොකද්ද? අර ඔයා එනකොට ගෙම්බෙක් හිටියා? නෑ ඒක බොරු කතාවක්. ඒ ඇත්තම ගෙම්බෙක් හිටියේ නැද්ද? ගෙම්බෙක් හිටියේ නෑ. හිටියේ නැත්නම් හරි කමන්නේ. ගෙම්බෙක් හිටියා. හිටියා? ඔය මේ දවස්වල වහිනවනේ ගෙම්බෝ හැමතැනම. ගෙම්බෝ හැමතැනම මටත් ඒක තේරෙනවා මේ. දැන් වාත් එක කතා කරලා කියව ගෙම්බෙක් යා මොකද කිව්වේ? මට බක ගන්න කිව්වා. ඔයාට බක ගන්න කිව්වේ ඒකට? ඔව්. ගෙම්බද කිව්වාට බක ගන්න කියලා. නෑ එයා පැත්තේ යාළුවෙක්. මේ ඔයා මේ මම මේ චුට මාරු කරන වයර් මාරු කරන ඔයා මගේ. ඇත්තට කවුද ඔයාට දැන් කියන්නේ දැන් හා ගෙම්බ හම්බුණා. දැන් ගෙම්බද කිව්වා යාට මේ බක ගන්න කියලා. නෑ මම පාරේ එනවා. හරිද? කොහොම එනවා? ඔව් එනවා. හරිද? මම දැක්ක ගෙම්බෙක් ඉන්නවා. ගෙම්බෙක් ඉන්නවා. එකෙක් නෙවෙයි දෙන්නෙක් හිටියා. මං හොව කොහෙද යන්නේ කියලා. ඔයා ආව ගෙම්බගෙන්ද? ඊට පස්සේ වතුර බොලක් හොයන් යන්න කිව්වා. වතුර බොලක් හොයන් යන්න කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා අපි ගෙදර පොකුණක් තියෙනවා එන්න කියලා. ඒක දැන් මේ බක ගන්න කිව්වේ කවුද ගෙම්බද කිව්වාට බක ගාලා කෑ ගහන්න කියලා? ඔව්. ඒතර තමයි එයාලා කුමාරයෝ වෙන්න කිව්වා. අර උම්ම එකක් දෙනවා කුමාරයෙක් වෙනවා ඒ කතාවද? නෑ ඒ කතාව මේකේ බක ගන්න ඕනේ. උම්ම එක නෙවෙයි බක ගන්න ඕනේ. බක හොත කුමාරයෝ වෙන්නේ. හරි ගියාන්ටි ඔය මේ මහා පිස්සු කතා ගොඩක් තියෙනවා. ඉතින් එහෙම තමයි. Kalnavata Radio Vasantaya, the Vodcaster.